රුසියාවෙන් යුක්‍රේනයට පහර දෙන්න හදපු මැල්වෙයාර් එකකින් අන්තිමට ලෝකෙටම පහර දුන අවස්ථාවක් ගැන කතා කරමු. මේ ඇටැක් එක පටන් ගත්තේ 2017 ජූනි 27. යුක්‍රේනයේ තියෙන ME.DOC කියන ටැක්ස් පේමන්ට් සොෆ්ට්වෙයාර් එකට මේ අදාළ වෛරස් එක නිකුත් වුණා. හැබැයි මේ අදාළ වෛරස් එක යුක්‍රේනයෙන් විතරක් නැවතුන්නේ නැහැ. මේ අදාළ වෛරස් එක ලෝකේ තියෙන හැම කම්පියුටර් එකකම ස්ප්‍රෙඩ් වෙන්න පටන් ගත්තා. එහෙම යම් කම්පියුටර් එකකට මේ අදාළ වෛරස් එක ස්ප්‍රෙඩ් වුණාට පස්සේ ඒ කම්පියුටර් එකේ තියෙන සේරම ෆයිල්ස් එන්ක්‍රිප්ට් කරනවා. මේ ෆයිල් ටික ඩික්‍රිප්ට් කරන්න නම් $300ක කප්පමක් ගෙවන්න කියලා තර්ජනය කරනවා. හැබැයි අවුල තියෙන්නේ $300ක් ගෙවුවා කියලා ආයෙ අර ෆයිල්ස් ටික රිකවර් කරගන්න බෑ. මොකද මේ වෛරස් එකෙන් සිස්ටම් එකේ මාස්ටර් බූට් රෙකෝඩ් එකටම ගහනවා. ඒකට ගැහුවා කියන්නේ ඉතින් ආයෙ රිකවර් කරගන්න එක හබක් තමයි. ඉතින් මෙච්චර දෙයක් කරපු මේ මැල්වෙයාර් එකේ නම මොකද්ද? මේ මැල්වෙයාර් එකේ නම තමයි NotPetya. NotPetya ද NotPetya ද කියලා දන්නේ නැහැ. මං කියන්නේ NotPetya කියලා. මේ අටැක් එකකින් හින්දා ලෝකෙට වෙච්ච හානිය කොච්චරද? මේක නැව් සමාගමකට ගිහිල්ලා නවරායවල් 76ක විතර වැඩ නැවතිලා අන්තිමට ඩොලර් බිලියන 300ක් විතර අදාළ සමාගමට පාඩු වෙලා තියෙනවා. ඊට අමතරව ඖෂධ සමාගමකට ඩොලර් මිලියන 870ක් විතර පාඩු වෙලා තියෙනවා. FedEx එකටත් ඩොලර් මිලියන ගාණක් පාඩු වෙලා තියෙනවා මේ වැඩේ හින්දා. ඕවරෝල් ගත්තොත් මේ අටැක් එක හින්දා ලෝකෙට වෙච්ච සම්පූර්ණ හානිය ඩොලර් බිලියන 10ක් විතර කියලා කට්ටිය කියනවා. ඉතින් රටවල් දෙක තිබ්බ ප්‍රශ්නයක් මෙච්චර දුරදිග්ගයක සම්බන්ධයෙන් ඔයාගේ අදහස මොකක්ද? පල්ලෙහාන් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක තව කෙනෙක්ට ෂෙයා කරලා වීඩියෝ එකක් පෙන්න වීඩියෝ එක ලයික් කරන්න. තවත් වීඩියෝ එකකින් හම්බ වෙනවා. DI එක ටච් එකේ ඉන්න.